අද අපි යන්නේ පොල් හේනේ කාවඩි බලන්න. අපි එහෙනම් පළවෙනි වීඩියෝ එක නේද? පළවෙනි වීඩියෝ එක. මම ලිස්ට් වෙලා ඉන්න. A few moments later. ඉතින් ඊට පස්සේ යන්න. නෑ මම ඉන්නේ. යන්නේ එහෙනම් රබරම් නැද්ද? දුමුත් එන්න ඉන්නද? ඊවල් ළඟ. යනවා මම ඉන්නේ. හලෝ මේ කියන්න ගැත්තිය මම මේ වීඩියෝ කරන්න ප්‍රධාන හේතුව මගේ ඕනාව වෙන කාගවත් ඕන කමක් නෙවෙයි. හුඟ කාලෙක ඉඳන් වීඩියෝ කරන්න ආසාවෙන් හිටියේ. පාරක් ඊඩක් දාවා. දීගා vlog එක වීඩියෝ එකක් ඇති. යාළුවෝ දෙන්නත් එක දාපු එක. A few minutes later. හලෝ. එන්නේ මාපලා. 8 days later. ප්‍රශ්නයක් වුණා. ඒ ටිකින් නිදහස් වෙලා යන්න හදන්නේ. දැන් බස් එකට වෙලාව යන්න හදන්නේ. ගින් අම්මෙන්. හලෝ බ්‍රදර්ස්. බස් ඇවිල්ලා ගහලා යනකම. සද්ද ඇහෙනවද? නෑ නෝල. පොඩක් ලොකු ප්‍රශ්න ටිකක් වුණා. ඒ ප්‍රශ්න මොනවද කියලා වෙන දවසක් කියන්න. යනකම ඉන්නේ. දැන් ඉන්නේ බ්‍රදර්ස් ඉන්න පොල් හේනේ හන්දියේ. මොකද්ද වෙන්නේ කියලා බලමු. පේනවද? නේද? ඉතින් බලමු. හලෝ යනවා ඉවර යන්නේ නැහැ. යනවා ඉවර යන්නේ. අපි ගිහිල්ලා බලමු. තාටා. ඉන්න බලමු. යාර පාර තමයි යන්නේ. හරි ගාම්භීරත්වයකින් යුතු මේ පෙරහැරේ ගමන් කරනකොට පෙරහැර මේ විදියට පොල්හේන ප්‍රදේශවාසී ජනතාවට පොල්හේන විහාරස්ථානයේ මුල් කරගෙන මේව අඩු කෑල් ටික වර්තා කරනවා. ඉතින් බලමු එහෙනම්. ළඟ එනවා. බලමු.
පේනවාද පේනවයි කියලා හිතනවා. නැටුවා ඉඳාලදී පේනවත් දන්නේ යාළුවෝ දෙන්න උත්සාහ පෙන්නන්න බෑ අවුද කියලා. බලමු පන්සල් දිගේ නෑ පන්සලේ සෙට් ගහමු. ගෙදර ආවා. දැන් වෙලාව පොඩ්ඩයි ගෙදර විත් ඉන්නේ දැන්. දැන් වෙලාව දැන් මේ දැන් ඇඳුම් ගල වලින් මේ දැන් දැන් වෙලාව පාන්දර 5යි 6යි. පේනවද? පේන්නේ නැති කියලා හිතන්නේ. නෑ ආයි පාරක් පේන්නේ. නෝ. දැන් ආවේ ඉතින් මේ පළවෙනි vlog එක මෙතනින් ඉවරයි. YouTube channel එකට page එකට නමක් තාම හිතලා නැහැ. නමක් හිතලා තිබ්බොත් දාන්නම්. මුලින්ම පටන් ගන්න කලින් intro එක නැත්තම් නැහැ. මේකෙන් පස්සෙත් intro එක දාන්නම්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ආයි කවදා කරන්න වෙයිද දන්නේ නැහැ ඉතින්. හරි. එහෙනම් shabash beda goodbye gaya.